අපි මේ විදිහට උදේ අපි නැගිට්ටට පස්සේ ඒ වගේම හවසට රාජකාරී වැඩ නිමා වුණාට පස්සේ සමේ තියෙන කුණු දුහුවිලි ඉවත් කරගන්න ඕන නිසා විශේෂයෙන්ම ඔබ මේකප් පාවිච්චි කරලා තියෙනවා නම් ඒ දේවල් වලින් සම ඉතාමත් හොඳින් 100% පිරිසිදු කරගන්න අපි අනිවාර්යයෙන්ම මේ ෆේස් වොෂ් ක්ලෙන්සින් එක පාවිච්චි කරන්න ඕනේ. මම පොඩි දෙයක් අද කියලා දෙන්නම්. මේ ක්ලෙන්සින් එක භාවිතා කරන නිවැරදි ක්‍රමය නම් මේ හොඳට මුලින්ම යටින් ඉඳන් උඩට අපි හොඳට මේ ගෙල ප්‍රදේශය හොඳට ක්ලෙන්ස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ෆේස් වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ උඩේ උඩට අපිට රවුමට හොඳට අපිට මේ සම්බාහනයක් විදිහට පුළුවන් නම් මෙන්න මෙහෙම අපිට ක්ලෙන්ස් කරගන්න පුළුවන් නම් හැමදාම උදේ හවස ඔබට නොදැනීම සම්බාහන ක්‍රියාවලියකුත් අපේ සමට සිද්ධ වෙනවා. මේකෙන් වෙන්නේ ඔබ නොදැනුවත්වම සම එල්ලා වැටීම ඒ වගේම රුධිර ගමනාගමන ඉතාමත් ක්‍රමවත්ව සිදුවන නිසා අනිවාර්යෙන් ඔබගේ තාරුණ්‍ය නිරන්තරයෙන් රැක ගැනීමේ හැකියාව තියෙනවා සම පිරිසිදු කරගන්නවත් සමගම. අපිට පුළුවන් පොඩ්ඩක් thickness එක වැඩි වගේ වතුර චුට්ටක් දාලා දැන් ක්ලෙන්ස් එක කරනකොට ගොඩක් වෙලට වතුර දාලා තමා කරන්නේ. නමුත් අපි අපේ ලියා ෆේස් වොෂ් ක්ලෙන්සින් එකේදී එහෙම කරන්න කියන්නේ නැහැ. මොකද අපි මේකේ ප්‍රධානම දේ සමේ තියෙන කුණු දූවිලි ඉවත් කරන්න. ඉතින් හොඳට මේ ක්ලෙන්ස් එකට අර ඇතුලේ තියෙන පෝවල තියෙන කුඩා සිදුරු වල තියෙන කුණු දූවිලි එක්සස් ඔයිල් මේ හැමදේම ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ ඔබ මස්කාරා ඒ වගේම අයි මේකප් අයිලයිනර් අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් උනත් ඇඳලා තියෙනවා නම් මේ ක්ලෙන්ස් එක අනිවාර්යයෙන් මේ ස්ථානවල හොඳට ක්ලෙන්ස් කිරීම සිද්ධ කරන්න ඕනේ. විශේෂයෙන්ම ඇස් වටා සම අපි ක්ලෙන්ස් කරනවා නම් මේ වෙදගිල්ල පාවිච්චි කරලා මෙහෙම රවුම් ආකාරයට හොඳට ක්ලෙන්ස් කිරීම සිද්ධ කරන්න පුළුවන්. මේ මේ මස්කාරා උනත් යූස් කරලා තියෙනවා මෙන්න මේ විදිහට අපිට ඒ ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ වගේ cotton pads දෙකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මේ ඇස් වටා තියෙන අර මං කිව්වා වගේ අයි මේකප් මස්කාරා ඒ අයිබ්‍රෝ පෙන්සිල් එකෙන් ඇඳලා මේ හැම දෙයක්ම මුලින්ම ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අර අපි ඉස්සෙල්ලා අර සම්බාහනයක් විදිහට හොඳට ක්ලෙන්ස් කරගත්ත මුළු සමම මේ විදිහට අපිට cotton pads දෙකෙන් හොඳට රවුමට ඒ ක්ලෙන්ස් කර ගැනීම සිද්ධ කරගන්න පුළුවන්. මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ අර ඇඟිලි වලට වැඩිය මේ වගේ හොඳ පිරිසිදු පුළුන් කෑලි දෙකකින් හරි cotton pads දෙකකින් හරි ක්ලෙන්ස් කිරීම සිද්ධ කරනකොට ඇතුළේ තියෙන කුණු දූවිලි ඒ කියන්නේ ද්විතීකව ඉවත්වීමක් සිද්ධ කරනවා. එතකොට අපිට ඉතාමත් හොඳින් අර දවල් කාලයේදී අපේ සමත් එක්ක සමේ තියෙන කුණු දුහවිලි දාඩිය මේ දේවල් එකපාරින්ම හොඳින් ක්ලෙන්ස් කර ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මේවා ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ බලන්න හොඳට කුණු දූවිලි මේ cotton pads දෙකට එන විදිහ ඒ වගේම තමයි අයි මේකප් ලිප්ස්ටික් මේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා අපේ ෆේස් වොෂ් ක්ලෙන්සින් එකට. ඊට පස්සේ හොඳට අපි ඒ ක්ලෙන්ස් එක හොඳ පිරිසිදු වතුරෙන් හොඳ පිරිසිදු පුළුන් කෑලි දෙකකින් හරි අපි මේ විදිහට පිරිසිදු කරගෙන ඒක ඉවත් කර ගන්නවා. මොකද ඊළඟට අපි ස්ක්‍රබ් එක කරන්න යන නිසා. ඉතින් ක්ලෙන්ස් එක කරනකොට අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් හැමදාම උදේ හවස ඔබ මුහුණ පිරිසිදු කර ගැනීමේදී අපේ ලියා ෆේස් වොෂ් ක්ලෙන්සින් එකෙන් ෆේස් වොෂ් මේ විදිහට ක්ලෙන්ස් කරගන්න. එතකොට අර මුහුණේ තියෙන අර මං කිව්වා වගේ හැම දෙයක්ම හැමදාම ඉවත් කිරීමට හොඳින් ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් අපි ඊළඟට යන්නේ ඉතාමත් විශේෂිත වූ දෙයක් ස්ක්‍රබ් එක. ඉතින් ඒක හොඳ අවධානයෙන් බලා ගන්න ඕනේ. මොකද ස්ක්‍රබ් එකක් සාමාන්‍යයෙන් කරන්නේ සතියට දවස් 2ක් පමණයි.